හායි යාළුවනේ හැමෝටම සුබ දවසක්. අද මම හදන්න යන්නේ බනාන වලින් හදපු රසම රස පෑන්කේක් එකක්. එහෙනම් බලමු කොහොමද මේ රසවත් පෑන්කේක් එක හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා කෙසෙල් ගෙඩි 3-4ක්. මුලින්ම කෙසෙල් ගෙඩි ටික අරගෙන වාචනයකට දාලා ඒ ටික හොඳට පොඩි කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් එකක් තියෙනවා නම් ලේසි. මම මුලින්ම මිශ්‍රණය හදාගෙන ඊට පස්සේ තමයි බ්ලෙන්ඩ් කරලා ගන්න. ඊට පස්සේ කෙසෙල් ගෙඩි ටික හොඳටම පොඩි වුණාට පස්සේ ඒකට අපි පාන් පිටි කෝප්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ පාන් පිටි එක කෙසෙල් එක්ක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ පාන් පිටි කෙසෙලුයි මික්ස් වුණාට පස්සේ ඒකට කිරි ටික දාගෙන නැවත බැටර් එකක් එනකන් ඒ ටික කලවම් කරගන්න ඕනේ. මෙතනදී මම කියන්නේ ඔයාලට ඕන කිරි జాතියක් එකතු කරගන්න පුළුවන්. මම නම් මෙතනදී එකතු කරගත්තේ පොල් කිරි. ඔයාලට කැමති නම් ෆ්‍රෙෂ් මිල්ක් උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරලා ගත්තා. ඊට පස්සේ බැටර් එකට වැනිලා තේ හැඳි භාගයක්, ඒ වගේම කලරින් බින්දු කහපාට කලරින් එකෙන් මම දැම්මේ බින්දු 2-3ක් දාගන්න ඕනේ. මගේ අතින් චුට්ටක් කලරින් වැඩි වුණා. ඔයගොල්ලෝ බින්දු 2-3ක් දාගත්තම ප්‍රමාණවත්. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට අපි හදාගත්ත බැටර් එකෙන් පොඩ දාගෙන පෑන්කේක්ස් ටික හදාගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ අපේ මේ බනාන බැටර් එකට සීනි මේස හැන්දක්, ලුණු කුඩු තේ හැඳි භාගයක්, ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්න ඕනේ. මං හදපු බැටර් එකකින් මට පෑන්කේක්ස් 8-9ක් වගේ හදාගන්න පුළුවන් වුණා. මේක අපිට කන්න පුළුවන් පැණි జాතියක් එක්ක. මම මෙතනදී නම් පාවිච්චි කරන්නේ පොල් පැණි. ඔයගොල්ලන්ට මේ පැණි උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ මගේ ලියන් බබා එයා හරියට උදව් වෙනවා මං කෑම හදද්දි එතනට ඇවිල්ලා. එතකොට අපිට මේකට පැණි වගේම මම කෙසල් කැලි ටිකක් කපලා ඒ ටිකත් එකතු කරගත්තා. ඒ කුඩෙන් පැණි දාගෙන හරිම රසයි මේක. හදලා බලලා try කරලා කමෙන්ට් එකක් දාන්න කොහොමද මේක කියලා. එහෙනම් අදට ගිහින් එන්න. සුබ දවසක්.